අපච්චි මම ගෙදරෙන්න පරක්වුණොත් මාව හොයන්න එපා. දුවයපු මැසේජ් එක කියවල රත්නායකගේ අත් වෙවුලන්න පටන් ගත්තා. වෙලාවරෑ 11 පහුවනා. ගෙදර දොර ඇල්ල තිබේ දුවගෙදරාවේ නැති නිසායි. රත්නායක ගෑස්වල තිබුණේ පය විතරයි. රත්නායකගේ යටිහිත රත්නායකගෙන් විමසුවේ මම දුවට නිදහස දුන්න වැඩිද කියලායි. සඳලි පොඩි කාලේ අප්පච්චිගේ අතේ ඉල්ලිලා ගියා. අප්පච්චි ඔයා තමයි මගේ ලෝකේ වීරයා. සඳලි පොඩි කාලේ නිතරම කිව්වේ එහෙමයි. රත්නායක හිනා වෙලා කිව්වේ මම වීරයා නෙවේ දුවේ මම ඔයාගේ හෙවණැල්ල කියලායි. සඳලි කොලෙජ් එකට යන්න පටන් ගත්තට පස්සේ අලුත් ලෝකයක් අලුත් යාළුවන් මුණ ගැහුණා. සඳලි වෙනස් වෙන්න පටන් ගත්තා. දැන් සඳලිට අප්පච්චි දෙන උපදෙස් වදයක් වුණා. හැමදාම රැට පාටි අලුත් යාළුවෝ. සඳලිගේ ජීවිතය සම්පූර්ණයෙන් වෙනස් වුණා. සඳලි අප්පච්චිට කිව්වේ අප්පච්චි මේ මගේ ජීවිතය. මගේ ජීවිතයට ඇඟිලි ගහන්න ඉන්න එපා. රත්නායක නිහඬ වුණේ ඔහුගේ හිතට බයක් දැනුන නිසායි. සඳලි ඔහුට නැත්තටම නැති වෙයි කියලා. අප්පච්චි සහ දුව අතර බැඳීම පිටියකින් සීමා වුණා. රත්නායක දුව ගැනම සිතා දුක් වුණත් සඳලි දුරකථනයෙන් වෙනම ලෝකයක ජීවත් වුණා. ඒ දවස උදා වුණා. සඳලි එවපු මැසේජ් එක කියවලා රත්නායකගේ අතපය වෙවුලන්න පටන් ගත්තා. රත්නායක ඒ මොහොතේම දුව හොයාගෙන දිව ගියා. පිස්සෙක් වගේ Tamanගේ දුවගේ නම කියමින් පාරවල් දිගේ දිව ගියා. සඳලි ටික වේලාවකින් රත්නායකට Tamanගේ දුව පාළු පාරක ඉඳලා මුණ ගැසුණා. සඳලි හොඳටම හඬා වැටුණා. හැමදේම යාළුවන් කියලා විශ්වාස කළ මිතුණන් සඳලිව රවටා යන්න ගිහින් තිබ්බා. රත්නායක දුව ළඟට ගිහින් කිසිවක් නොකිය දුව වැළඳගත්තා. හැමදේම හරියයිතුවේ. සඳලි මහා හයියෙන් හඬා වැටුණා. අප්පච්චි මම හිතුවේ මම ඉකිලෙනවා කියලා. ඒත් අප්පච්චි මම උඩකින්දන් පහළට වැටුණා. එදායින් පස්සේ සඳලි වෙනස් වුණා. සඳලි දැන් ගන්න හැම තීරණයක්ම අප්පච්චිගේ අවසරේ මතයි අරගන්නේ. රත්නායකත් Tamanගේ දුවට හරි මාර්ගය පෙන්වා ජීවිතේ ජය ගන්න උපදෙස් ලබා දුන්නා. නිදහස කියලා අපි විඳින හැමදේම අපේ නිදහස වෙන්නේ නැහැ. සඳලි එකපාරක් රැවටුණා. මව්පියන් කියන්නේ අපේ මොරකරුවෝ නෙමෙයි අපේ ජීවිතයේ ආරක්ෂකයෝයි. කවදාවත් දෙමව්පියන්ගේ හිත් රිදවන්න එපා.